චාන්ස් නම් චාන්ස් මේ වගේ තැන් මිස් කරගන්න එපා. ඉතින් මේ දිගින් දිගටම ඕගොල්ලන්ට වීඩියෝ ගේන්නේ මං හරි ආසයි මගෙන් ඉගෙන ගන්න කට්ටිය වින් කරනවා දකින්න ට්‍රේඩ්. හරිද? ඉතින් ඒ නිසා තමයි මේ කියලා දෙන්නේ. එතකොට ඩයිවර්ජන්ස් කියන ඒවා අතරක මාකට් එකේ ලොකු පෙරලියක් කරනවා. එතකොට ඩයිවර්ජන්ස් එක කියන්නේ මාකට් එක රිවර්ස් කරන තැනක්. එතකොට ඩයිවර්ජන්ස් එක කියනු අපි භාවිතා කරන මොමන්ටම් ඉන්ඩිකේටර් එක සහ ප්‍රයිස් ඇක්ෂන් එක ඒ කියන්නේ ඔපොසිට් පැත්ත දෙකම විරුද්ධ පැත්තට යන දෙයක්. හරිද? ඒ කියන්නේ සමාන නැහැ. උදාහරණයක් විදිහට ප්‍රයිස් ඇක්ෂන් එක හයි හයිස් කරනවා නම් මොමන්ටම් ඉන්ඩිකේටර් එක හයිස් ලෝස් කරනවා නම් එතනින් අදහස් කරන්නේ මොමන්ටම් ඉන්ඩිකේටර් එක පැත්තට තමයි මාකට් එක ටර්න් වෙන්නේ කියලා. ඒ කියන්නේ මාකට් එක ඩවුන් වෙනවා කියලා. හරිද? පැහැදිලිවම ඕක තමයි වෙන්නේ. එතකොට අපිට හොඳ බෙනිෆිට් එකක් තියෙනවා මේ ඩයිවර්ජන්ස් ට්‍රේඩ් කරලා. හරිද? ලොකු ප්‍රොෆිට් වලට යන්න. දැන් මෙතනත් වාට වෙනවා මේ ඩයිවර්ජන්ස් එක. ඒතකොට මගේ ජීවිතේ මම යම් කිසි ට්‍රේඩින් වලින් දෙයක් කරගත්තා නම් මේ ඩයිවර්ජන්ස් තියරිය ලොකුවටම මගේ ලයිෆ් එකේ වෙනස් කරපු තියරියක්. හරිද? එතකොට දැන් අපිට හරි ලේසි මාකට් එක රීඩ් කරන්න මේ ඩයිවර්ජන්ස් ක්‍රියේට් කරලා තියෙද්දි. හරිද? එතකොට දැන් ඊම වීඩියෝ එක දැම්මා ඕගලන්ට බයි කරන්න පුළුවන් කොයින්ස් කිහිපයක් පිළිබඳව. එතකොට ගොඩක් කට්ටිය අහලා තිබ්බා මොනවද ප්‍රොජෙක්ට් අයියේ බයි කරන්න හොඳ කියලා. එතකොට සුපිරිම ප්‍රොජෙක්ට් හතරක් දුන්නේ මචං. අද හෙට කොයින් බයි කරලා ප්‍රොෆිට් එකක් ගන්න බැරුණත් අවුරුදු 3-4ක් යද්දී කෝටිපතියෙක් වෙන්න පුළුවන් chance එකක්. ඉතින් මම හිතන්නේ දැන් නම් ඉතින් ওই කෝටිපති කියන එක හැමෝටම වෙන්න පුළුවන් දෙයක්. හරිද? දැන් කෝටියක් කියන්නේ මහා ලොකු සල්ලි ගණන් නෙමෙයි. හරිද? තේරෙනවද? ඕන කෙනෙක්ට සාමාන්‍යයෙන් මාස ඒකට සාමාන්‍යයෙන් ලක්ෂ 3-4ක් ලයින් කරන ඌට අවුරුදු 2-3ක් යද්දී ඒ ගාන ඇචීව් කරන්න පුළුවන්. හරිද? කෝටියක් කියන ගුවන් තමයි නමුත් මම කියන්නේ දැන් ගොඩක් සාපේක්ෂ බිස්නස්මන්ට දැන් ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඉස්සරනේ අපිට කෝටියක් කියන එක ලොකු ගාණක් උනේ. හරිද? තේරෙනවද? දැන් සාමාන්‍යයෙන් ඊට එහා ගාණක් තමයි ලොකු ගාණක්. ඒ දැන් කෝටිය කියන ඕන කෙනෙක්ට ඇචීව් කරන්න පුළුවන්. හිතන්නකෝ. දැන් ඇවරේජ් මිනිහෙක් ඉන්නවා. හරිද? ඇවරේජ් ජොබ් එකකට යන මිනිහෙක් ඉන්න ඔහුගේ ඉඩමේ වටිනාකම කෝටි 6-7ක් වෙන්න පුළුවන්. හැබැයි ඔහු පඩියට වැඩ කරන කෙනෙක් 60,000 70 පඩියට වෙන්න පුළුවන්. හරිද? අර්ථයට තමයි කියන්නේ. හරිද? ඒ කියන්නේ ලෝලුවට දාගන්න එපා. මට මේ ගාන හොයාගන්න බෑ. අයියෝ මේක ලොකු ගානක් නේ. එහෙම කියලා හිතන්න එපා. හරිද? ඔබට කෝටිය නෙමෙයි කෝටි 20ක් වන්න පුළුවන්. හරි කොයින් එකකට අත ගැහුවොත්. හරිද? ඉතින් ඒ නිසා මේ කොයින් එකකට අත ගහද්දී අනිවාර්යයෙන් මේ ප්‍රොජෙක්ට් ගැන හොයන්න ඕනේ. ඒකයි මම උගලන්ට හොඳ ප්‍රොජෙක්ට් එකක් ලබා දුන්නේ. එතකොට මේ ඩයිවර්ජන්ස් එක කතා කරමු. එතකොට දැන් සාමාන්‍ය 50 මිනිත් වල වගේ ඕගොල්ලන් ට්‍රේඩ් කරන්න හොඳ ඔප්ෂන් එකක් තමයි ඩයිවර්ජන්ස් කියන්නේ. හරිද? රියල්ම ට්‍රේඩින් මෙතඩ් එකක් ගොඩක් ට්‍රේඩර්ස්ලා කොට දැම්ම ගොඩක් මිනිස්සුන්ගේ ජීවිතවලට දැම්ම තියරියක්. හරිද? ඉතින් බලන්න මේ දැන් මේ මාකට් එකේ යටදී නේක අපි වෙන්නේ. එතකොට මේක හරියට ප්‍රෙඩික්ට් කරොත් මේ ස්ටොප් ලොස් එකක් කිම දාලා හරියට ඔයා ට්‍රේඩ් කරනවා නම් ඔයාට ලොකු මැච් එකක් ගහ ගන්න පුළුවන්. හරිද? මේ බලන්න මේ මාකට් එකේ රිවර්ස් පොයින්ට් මේ ඩොලර් 3 ඉඳලා අපි වෙනවා මේ ඩොලර් 3.5ට ගිහිලා තියෙනවා. නෑ ඊටත් වැඩි මේ මෙතෙන්ටම DP 3.8ට ගිහිලා තියෙනවා ඩොලර් 3 ඉඳලා. හරිද? ඉතින් ඒකයි මම කියන්නේ දැන් මේකේ කොයින් එකේ අප් වුණ තැන මෙතන. මෙතන තමයි පොයින්ට් එක. හරිද? ඉතින් තමයි අප් වෙලා තියෙන්නේ. හරිද? අපි නිකන් ඉඳලා හරියන්නේ නැහැ. හරිද? අනිවාර්යෙන් යම් කිසි දෙයක් කරන්න ඕනේ. යම් කිසි ට්‍රේඩින් මෙතඩ් එක ප්‍රැක්ටිස් වෙන. ඒකට මම මේ හැම වෙලේම ඩයිවර්ජන්ස් වලින් ගොඩක් ට්‍රේඩ් කරන කෙනෙක් මේ. එතකොට අනිත් CRT මෙතඩ් එක ඕව හැම යොදාගෙන ට්‍රේඩ් කරන කෙනෙක්. ඉතින්
වරදින අවස්ථාවල් තියෙනවා. ඕන තරම් තියෙනවා. හැබැයි මම දන්නවා මගේ ට්‍රේඩින් ප්ලෑන් එක අනුව මම ට්‍රේඩ් සතියට නෙමෙයි මාසෙට 30ක් දාලා මම ට්‍රේඩ් 10ක් වින් කරත් මම ඕවරෝල් ප්‍රොෆිට් හරිද? රයිට්. ඉතින් ඔය දේ සම්බන්ධව තමයි අද මට කියන්න ඕනේ ඕගොල්ලන්ට. ඉතින් ප්‍රශ්න මොනවද තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඒක සාකච්ඡා කරමු. එහෙනම් අපි ඊළඟ